අද අපි කරන්න හදන්නේ පොඩි අමුතුවට. නැත්නම් පොඩි ගොන් වැඩක් කිව්වත් වැරදි නෑ. ඔයාලා දැනට හිතන්නේ නැති මොකද්ද කරන ගොන් වැඩේ කියලා. මොකද thumbnail එක දැකලානේ ඔයා වීඩියෝ එකට එන්නේ. අද අපි කරමු Pixel 6 එකත් එක්ක 13 Pro එක පොඩි versus කියලා දාමු කැමරා එකේ. ඉතින් අපේ කැමරා එක මෙතන ටෙස්ට් කරන්න බැරි හින්දා අපි යමු ලොකේෂන් එකට. ඉතින් මිනිදුවයි යතේ ඇවිල්ලා ඇති. වැඩි කතා නොකරන නම් අපි ලොකේෂන් එකම සෙට් කරමු. හරි guys, ඉතින් අපි ලොකේෂන් එකට ආවිල්ලා ඉන්නේ. අද පොඩ්ඩක් වෙදේක නම් අවුල් ඉරේලිය ලොකුවට නෑ. ඉතින් අපි බලමු මේ වෙදේකේදී කොහොමද අපිට මේ ෆෝන් දෙකේ කැමරා කම්පැරිසන්ස් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මෙයා ගාතේ තියෙනවා 13 Pro එක, මගේ ගාතේ තියෙනවා Pixel 6 එක. ඉතින් අපි බලමු කොච්චර දුරට මේ ෆෝන් දෙකට versus වෙන්න පුළුවන් වේද කියලා. ඉතින් වැඩි කතා නෑ අපි වීඩියෝ එක සෙට් කරමු. ඉතින් මුලින්ම බලමු මේකේ ෆොටෝ ක්වලිටි එක මොන වගේ වේද කියලා. ඉතින් guys ඔයාලට පේනවා මෙතන මේ ගහ තියෙනවා. ඒත් එක්කම මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන cool mode එකත් එක්ක අපි බලමු Pixel 6 එක කොහොම මේකට ෆොටෝස් වීඩියෝස් කැප්චර් වේද කියලා. ඉතින් අපි මුලින්ම බලමු අල්ට්‍රා වයිඩ් එක මොන වගේ වේද කියලා. හරි, ඉතින් අපි 13 Pro එකෙත් ඒ විදිහම ෆොටෝ එකක් අරන් බලමු. මෙන්න තියෙනවා ගහ. අපි ෆොටෝ එක අරගෙනම කතා කරමු මේ දෙකේ වෙනස්කම් කොහොමද කියලා. හරි guys, ඉතින් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන් පේන්නේ Pixel 6 එකෙන් ගත්ත ෆොටෝ එක. ඒත් එක්කම දකුණු පැත්තෙන් පේනවා 13 Pro එකෙන් ගත්ත ෆොටෝ එක. ඉතින් ඔයාගේ අයිඩියා එක මොනවද කියලා අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාලට වැඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ෆොටෝස් වල drive link එක. guys, මුලින්ම කියන්න ඕනේ මෙතනදී අල්ට්‍රා වයිඩ් එකේ lens දෙකේ range එක වෙනස්. මේකේ 0.7න් මේකේ 0.5න් තියෙනවා. ඒ හින්දා ෆොටෝස් දෙක ඔයාලට බැලු බැලමට පේනවා ඇති අර ලොකු range එකක් 13 Pro එකේදී අරන් තියෙනවා. හැබැයි ඉතින් මේක ගොඩක් බලන්න පුළුවන් මේ වෙදර් එකට අනුකූලව මේකෙදී පෝෂක වගේ දේවල් ලස්සනට හැඩ ගැහිලා තියෙනවා. ඉතින් Pixel එකේ බැලුවොත් ඉතින් Pixel එක ගැන කතා කරද්දී ඔයාලට මේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩක් shadows පොඩ්ඩක් වැඩිපුර වෙලා තියෙනවා iPhone එකට වැඩිය. ඒත් එකෙන් පොඩ්ඩක් අර range එක අඩි මිනිදක වගේ ඒ range එක මේක capture කරගෙන තියෙනවා අඩි. ඉතින් වෙන දේවල් කතා කරත් quality එක නම් එහෙම ලොකු අවුලක් නැහැ. මොකද මේ iPhone 6 මොකද මේ iPhone 13 Pro එකත් එක්ක බලද්දි මේක පොඩ්ඩක් අර shadow එක දිහා තමයි පොඩ්ඩක් වැඩිපුර අපිට පේන්නේ. මොකද මේක dark ගතිය ඒ විදිහට ඕනට වැඩිය dark වෙලා දෙනවා වගේ. ඉතින් මොකද කිව්වොත් මේක natural vibe එක ඔයාලා මේ වීඩියෝ එකේ background එකේ පේනවා ඇති natural ගතිය මේ වෙද්දි Pixel 6 එකේ තමයි මට හිතෙන්නේ capture වෙලා තියෙන්නේ කියලා. මොකද මේ අහස මේ වෙද්දි මෙච්චර lightning ගතියක් නැහැ අපිට ඇස්වලින් බලද්දි. iPhone 13 Pro එකේ වගේ එච්චර lightning ගතියක් ඔයාට experience කරගන්න බැරි වෙනවා මේ දැන් live location එකේ. ඉතින් guys අපි දැන් බලමු මේ phone එකේ lens අතර මාරුයි. ඒ කියන්නේ zoom කරලා photo එකක් ගත්තේ detail quality එක මොන වගේ වදිද කියලා. ඉතින් ඔයාලට මේ screen record එකේ කියන්නේ screen එකේ තියෙන screen record එකෙන් ඔයාලට පේනවා. මේ වෙද්දි 1x zoom එකේ මේ වගේ ඔයාලට background එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් අපි 2x දාලා බලමු photo එක capture කරලා. ඉතින් මේ ෆොටෝ එක මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. අපි එහෙනම් shape එකේ එක 7x දක්වා වැඩි කරලා ෆොටෝ එක capture කරලා බලමු. මේ ලබඩ හුලගේ තියෙන හින්දා motion වෙලා තියෙ ගණන් ගන්න එපා. හරි, ඉතින් Pixel 6 එකේදී උපරිම zoom කරන්න පුළුවන් 7x වෙනකන් විතරයිනේ. ඒ වුණාට 13 Pro එකේ නම් 15 වෙනකන් පුළුවන් ෆොටෝ zoom කරන්න. ඒ වුණාට අපි 7x වෙනකන් විතරක් zoom කරලා බලමු මේ දෙක කොහොමද perform කරන්න කියලා. ඉතින් අර වගේම ඔයාලා ස්ක්‍රීන් රෙකෝඩ් එකේදී පේනවා ඇති දැන් 1x and 3x. ඉතින් මම මේ විදිහට shape එකේ 7x ම ගත්තා. දැන් motion ගතියක් තියෙනවා. ඉතින් අපි capture කරලා බලමු. ඉතින් motion උනත් ඒක ලස්සනට background එක blur වෙලා photo එක ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට මේ දෙපැත්තේ පේනවා Pixel 6 එකේ 13 Pro එකේ අපි ගත්ත photos දෙක 7x zoom එකකින් මීට වඩා zoom කරොත් 13 එකේදී ලොකු detail ගතියක් ගන්න වෙන්නේ නැහැ. ඉතින් අර සාධාරණ වෙන්න ඕනේ ඉඳන් ගත්තා. ඉතින් ඔයාලම කියන්න මොකේද හොඳටම perform කරලා තියෙන කියලා මේ natural environment එකේ මේ තියෙන wind එකත් එක්ක. හරි, දැන් අපි බලමු මේක දෙකේ portrait performance කොහොමද කියලා. ඉතින් අපි මනුස්සයෙක්ව තියලත් බලමු. ඒ වගේම පොඩ්ඩක් macro photo එකකුත් බලලා try කරලා බලමු. ඒකෙත් කොහොමද ලස්සනට blur වෙලා එන්නේ කියලා. හරි, අපි මුලින්ම බලමු 13 Pro එකේදී portrait එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඉන්නවා අපිට model කෙනෙක් මෙතන. මම මේ විදිහට natural light දාලා කිසි දෙයක් වෙනස් කරන්නේ නැතුව automatically එන zoom එකෙන්ම capture කරන්නේ. brightness කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ. මේ තියෙන පොඩ shadow එකක් වැදිනවා මූණට.
හරි ඉතින් අපි දැන් Pixel 6 එකේ portrait එක මොන වගේ එකක් check කරමු. ඉතින් අපි මොඩල් ආපහු මෙතන ඉන්න. මේ වෙලාවේ 3x zoom එකෙන් තමයි ෆොටෝ එක ගන්නෙ. හරි ඉතින් මේක ඇත්තම ගියොත් Pixel 6 එකේ 3x එක ටිකක් අමාරුයි මෙතන කැප්චර් කරන්න. ඒ 2x එකෙන්ම ෆොටෝ එකක් තරම් තියෙනවා මෙතන. 2x ඒ ෆොටෝ එකයි iPhone එකේ 3x ෆොටෝ එකයි මෙතන කම්පයර් කරලා බලමු. හරි අපි දැන් එහෙනම් එහෙම මැක්‍රෝ ෆොටෝ එකක් try කරමු. මේ හරි වීක් කරල් තියෙනවා චුරි චුරි මල් තියෙනවා. අපි මොකක් කරයක් zoom කරලා අරන් බලමු background එකත් එක්ක මැක්‍රෝ එක කොහොමද set වෙන්නේ කියලා 13 Pro එකෙනුයි 6 එකෙනුයි. හරි දැන් මෙච්චරලා අපි ෆොටෝස් ගැන බැලුවානේ. දැන් අපි බලමු මේ දෙකේ වීඩියෝ performance කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ ෆෝන් එකටම කොමන් වෙච්ච වීඩියෝ මොඩ්ස් ටික. ඉතින් අපි දැන් අද ප්‍රධාන වශයෙන් කතා කරන්න දැන් සිනමැටික් වීඩියෝ ස්ලෝ මොෂන් වගේම ටයිම් ලැප්ස් කියන මොඩ් ටික. ඉතින් අපි වීඩියෝ එකකට ස්ක්‍රීන් එකේ මේ පේන්නේ මේ ෆෝන් දෙකටම අදාළ එක වීඩියෝ ෆොටේජස් අපි මේ ඔක්කොම කරන්නේ එකම තැනක. ඉතින් ඔයාලට මේකේ performance බලා ගන්න පුළුවන් හින්දා ඔයාලම තීරණය කරන්න මේ ෆෝන් දෙක කොයිතරම් කම්පැරටිව්ද කියලා. ඉතින් guys වැඩි කතා කරනකොට අපි දැන් වීඩියෝ එක එන්ඩ් කළා දාමු. ඉතින් අපේ channel එක තාම subscribe නොකරන වීඩියෝ වань පල්ලාරින් subscribe බටන් එක press කරලා bell icon එකත් ඕල් දාලා like පාරකුත් දාලා අපිත් එක set වෙන්න. වැඩි කතා කරනකොට වීඩියෝ එක එන්ඩ් කළා දාමු. See you soon.